බේස්වාදී ශිල්පියන් අපි යෝජනා කරනවා. හොඳ ඩ්‍රම්ස් රෝල් එකක් දෙන්න අපි වෙනුවෙන්. කොර වෙන්න දෙන්න. නියමයි ඩ්‍රම්ස් වාද්‍ය ශිල්පියෙක්ට මැෂින් එකක් හයි කරලා වගේ තියෙන්නේ. අතාරින්න එපා. තව පොඩ්ඩක් මට ස්පීඩ් එකේ මේ ඩ්‍රම්ස් රෝල් එකක් එම ඕනි මල්ලි. මට වේගෙන් ඕනි. මම දන්නවා ඔයා වේගෙන් ප්ලේ කරනවා. අන්න හරේ. නියමයි. මම හිතනවා ඔය ඩ්‍රම්ස් ප්ලේ කරනකොට අති දක්ෂ අපේ බ්‍රේව් සංගීත කණ්ඩායමේ ඔක්ටෝපෑඩ් වාද්‍ය ශිල්පියාට සහයෝගය දුන්නා නම් හොඳයි නේද මල්ලේ? පොඩි ඩොල්කියකින් අපි දෙමු ආදරණ එකක් දෙමු. අපේ ආදරණීය අපේ ප්‍රදේශයට. නියමයි. අන්න ඩ්‍රම්ස් ප්ලේ වෙනවා. මෙන්න ඔක්ටෝපෑඩ් ප්ලේ වෙනවා. ආතල්ලේද? මේ ආතල්ලේ දෙන මට ආරාධනය කරපු අපේ දෙනුවන් මෝටර්ස් මල්ලිලා දෙන්නට ස්තුතියි. අපේ ගැස්ම සුදු මාත්‍යයි අපේ ආශිර්වාද මල්ලි සියලු දෙනාටම ස්තුතියි. ස්ථානාධිපතිතුමා අපේ සමන්ත පෙරේර මහත්මයා ඇතුළු දොම්බේ පොලිසියටත් ස්තුතිවන්ත වෙමින් බේස් වාද්‍ය ශිල්පියාට කතා කරනවා. එහාට එන්නකෝ. බේස් රන් එකක් බේස් ලැප් එකක් ඕනි කියනවා. රයිට්. ෆෑට් එකත් ඕනි මල්ලේ. ඔක්ටෝ ෆෑට් එක ඕනි. නියමයි. දිලා වැඩක් කරොත් අය කොහෙද? සීදුව නම් බ්‍රාවෝ. brave na dila නියමයි මල්ලි රන් එකකුත් ඕනිලු ගොල්ලෝ කියන රන් එකකුත් දෙන්නකෝ නියමයි අන්න ගිටාර් එක අඬවනවා නියමයි රයිට් අම්මේ කොහෙද හිටියේ රයිට් කොහොම නෝමල් යා අපේ රිද්ම් වාද්‍ය ශිල්පියාට කියන ඔයා මන් දන්නවා අපේ මේ සමහර ආටිස්ට්ලාගේ සින්දු රැප් එක රිද්ම් එකේ ප්ලේ කරනවා. අපිට මොකද්ද දෙන්නේ අද මේ ඩොම්පේ දාපු වෙලාවේ? wow ඩ්‍රම්ස් ප්ලේ වෙනවා. ඔක්ටෝපෑඩ් ප්ලේ වෙනවා. බේස් ලස්සන ප්ලේ වෙනකොට අපේ මල්ලියා රිද්ම් එකක් දෙනවා කොර වෙන්න. අපි යනවා thank you කියලා අපි යනවා ලීඩ් වාද්‍ය ශිල්පියා ළඟට. මෙහෙමයි ඉස්සෙල්ලා පොඩ්ඩක් නිකන් ඔය ලීඩ් ගිටාර එක පොඩ්ඩක් ප්ලේ කරන්නකෝ. පොඩ්ඩක් ලීඩ් ගිටාර එක ප්ලේ කරන්න. පොඩි හවයි ටෝන් එකක් එහෙම ගාලා පොඩ්ඩක් කොර කරලා දෙන්න.
අපි යන්න කතරගම. කතරගම එනවනම් කාවඩිය ගන්න කරට. රයිට්. කාවඩිය කරගෙන අපි කතරගම